පසුගිය වකවානුවේ ශ්‍රී ලංකාවෙන් නෝර්වේ රාජ්‍ය වෙත සංක්‍රමණය වූ යාපනයේ ද්‍රවිඩ වැසියෝ බොහෝ සංඛ්‍යාවක් දැනට එම රටේ පුරවැසි භාවයද ලබාගෙන තම දූ දරුවන්ද සමග එහි වාසය කරති. ඔවුන් තම දරුවන්ට සීමාව ඉක්මවා අඩන් තේට්ටම් කිරීම නිසා නෝර්වේ රජය එම දරුවන්ගේ අයිතිය පවරාගෙන ඔවුන් රජය මගින් පාලනය වන සුබ සාධක මධ්‍යස්ථානවල රැකවරණය ලබා දී අධ්‍යාපනය ඇතුළු පහසුකම්ද සපයමින් වයස අවුරුදු 18 වනතුරු රැකබලා ගනී. මේ අතර වාරයේ එම දරුවන් අපයෝජනයට ලක් වී ඇති බව කියමින් අපයෝජනයට ලක් වී ඇති දරුවන් 11 දෙනෙකුගේ මව්වරුන් එක් වී එම දරුවන් වහාම නිදහස් කරන ලෙස එරට බලධාරීන්ගෙන් ඉල්ලා ඇත. එක් ගැහැණු ළමයෙකු දූෂණයට ලක්වීම නිසා සියදිවි හානි කරගෙන ඇති බවක්ද කියති. මේ හේතුව නිසා නෝර්වේහි ඔස්ලෝ ඩොම් චර්ච් නැමැති දේවස්ථානයේ මව්වරුන් දෙදෙනෙකු මාරාන්තික උපවාසයක් ආරම්භ කර ඇති බවද දැනගන්නට තිබේ. ශ්‍රී ලංකාවේ වෙසෙන ඔවුන්ගේ ඥාතීන් තම නෑදෑයින්ට සිදු වී ඇති කනගාටුදායක තත්ත්වය නිසා නෝර්වේ තානාපති කාර්යාලයට පාගමනින් පැමිණ එම දරුවන් වහාම නිදහස් කොට දෙමව්පියන්ට බාර දෙන ලෙස ඉල්ලා නෝර්වේ තානාපතිවරයා වෙත පෙත්සමක් බාර දීම අද දවසේ සිදුවිය. ඔවුන් කියන පරිදි එම සුබ සාධක මධ්‍යස්ථානයේ දරුවන් 12000ක් පමණ වෙසිති. වීඩියෝ පෙළගැස්ම නිහාල් චන්ද්‍රකුමාර.